මිනිස්සු පරිණාමයෙන් බිහි වුණ දවසේ ඉඳලා අද මේ වෙනකොට යුද්ධ ගොඩක් කරලා තියෙනවා වගේම දැනටත් යුද්ධ කරගෙන යනවා. හැබැයි කාලයත් එක්ක තාක්ෂණය වෙනස් වෙන නිසා මේ යුද්ධවලට ඔවුන් පාවිච්චි කරන උපකරණ නම් වෙනස් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් අපි 2025 අවුරුද්දේ මේ වෙනකොට නිෂ්පාදනය කරලා හමුදාවන් වලට එකතු කරලා තියෙන හිතා ගන්න බැරි විදිහේ පිස්සු හැදෙන යුද උපකරණ රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන මේ රොබෝ ඇත්තටම යුද්ධවලට පාවිච්චි කරන රොබෝ කෙනෙක් බවට පත්ුනේ නැතත් චීනයේ පොලිසිය Tamanගේ වැඩ පහසු කරගන්න අරමුණෙන් මේ රොබෝ දැන් භාවිතා කරනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට සමහර අවස්ථාවල ලංකාවේ පොලිසිය අපරාධකරුවෙක් පස්සේ පන්නනකොට ඒ අපරාධකරුවා පොලිසියට වඩා වේගයෙන් දුවලා පොලිසිය මග ඇරලා බේරිච්ච අවස්ථා ගැන ප්‍රවෘත්තිවලට එහෙමත් කියනවා ඔබ අනිවාර්යෙන්ම අහලා ඇති. හැබැයි මේ ඔබ දකින රොබෝ එක්ක නම් චීනයේ පොලිසියෙන් කාටවත් බේරිලා දුවන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ විදිහට සාමාන්‍ය පොලිස් නිලධාරීන් එක්ක මුර සංචාරයේ ගමන් කරන මේ රොබෝ කවුරු හරි අපරාධකාරයෙක් දුවන්න පටන් ගත්තොත් AI තාක්ෂණයෙන් ඒ ගැන දැනගෙන ඒ කෙනා පස්සේ වේගයෙන් පන්නන්න පටන් ගන්න එක සිදු කරනවා. වාර්තා වෙන විදිහට තත්පර 2.5ක කාලයක් ඇතුලේ බිඳුවේ ඉඳලා පැයට කිලෝමීටර් 30ක වේගයක් වෙනකන් වේගය ලබා ගන්න මේ රොබෝට පුළුවන්. අන්න ඒ නිසා ඔබ උසේන් බෝල්ට් නෙවෙයි නම් මේ රොබෝගෙන් ඔබට දුවලා බේරෙන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. එහෙම මේ අපරාධකරුවන් පස්සේ පන්නගෙන යන මේ රොබෝ කෙලින්ම ඔවුන්ගේ ඇඟ දිහාවට දැලක් විදලා ඔවුන්ව අන්තිමේට අල්ලගන්න එක සිදු කරනවා. ඊට අමතරව මේ රොබෝට තියෙන තවත් හැකියාවන් ගැන අපි බැලුවොත් මේ රොබෝට ජලයේ උනත් පීනලා ගමන් කරන්න පුළුවන් වගේම එහෙම අපරාධකාරයෙක් පස්සේ පන්නගෙන යනකොට ඒ පුද්ගලයා මේ රොබෝට වෙඩි තිබ්බත් වගේම පොල්ලකින් වගේ පහර දුන්නත් කිසිම හානියක් මේ රොබෝට සිදු වෙන්නේත් නැහැ. එහෙම බලනකොට අනාගතයේදී පොලිසිය මග ඇරලා දුවන එක නම් මේ අපරාධකරුවන්ට කරන්නම බැරි වැඩක් බවට පත් වෙනවා කියලා දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්න යන්නේ හමුදාවන් වලට යුද උපකරණ නිෂ්පාදනය කරන තවත් සමාගමක් නිර්මාණය කරපු වෙනස්ම විදිහක රොබෝ කෙනෙක් ගැන. කලින් අපි කතා කරපු රොබෝ නම් ඇත්තටම පොලිසිය විතරක් පාවිච්චි කළාට මේ රොබෝව සම්පූර්ණ යුද්ධයක් මැද්දටම ගිහින් දාලා ඒ යුද්ධය අවසන් කරන්න වුණත් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ විදිහට සම්පූර්ණයෙන්ම AI තාක්ෂණය මගින් ස්වයංක්‍රීයව පාලනය වෙන්න සකසන්න පුළුවන් සහ දුරස්ත පාලකයක් පාවිච්චි කරලා සෙබලෙක්ට ඕන විදිහට හසුරවන්න පුළුවන් මේ අපි කතා කරන රොබෝ Tamanගේ පිටේ සවි කරපු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ගිනි අවියක් එක්ක ගමන් කරන නිසා විශේෂයෙන්ම සතුරන් විශාල සංඛ්‍යාවක් එක තැනක ඉන්නකොට හමුදා සෙබළුන්ගේ ජීවිත අමාරුවේ දාන්නේ නැතුව ඒ වගේ තැනක් මැද්දට ගමන් කරලා ඔවුන්ව අවසන් ගමන් යවන්න මේ උපකරණය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම යුද හමුදාවන් දැන් පාවිච්චි කරන නවීනම තාක්ෂණය බවට පත්වෙන ඩ්‍රෝන් යානයක වුණත් සවි කරලා මේ රොබෝව යුද පිටියක් මැද්දට ගිහින් අතාරින්නත් පුළුවන්. ඒ වගේම වතුර යට හැංගිලා ඉඳලා ශනිකව උඩට ඇවිල්ලා හතුරන්ට පහර දෙන්න වුණත් පුළුවන් හැකියාව තියෙන මේ රොබෝ එකිනෙකට වෙනස් හැකියාවන් විශාල සංඛ්‍යාවක් තියෙන තනි සෙබලෙක් කියලා වුණත් අපිට හඳුන්වන්න පුළුවන්. මේ තාක්ෂණය දියුණු වෙවි යන විදිහට නම් අනාගතයේ සෙබළුන්ගේ රැකියාව පවා රොබෝවරු අනිවාර්යෙන්ම ප්‍රතිස්ථාපනය කරයි කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. මෙච්චර වෙලා ගොඩබිමදි භාවිතා කරන යුද උපකරණ ගැන කතා කරපු අපි දැන් මුහුද යටදී පාවිච්චි කරන්න පුළුවන් විදිහේ යුද උපකරණයක් ගැන තමා කතා කරන්න යන්නේ. ඒ විදිහට සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන මේ අපි කතා කරන ඔත්තු බලන්න පාවිච්චි කරන මුහුද යට ගමන් කරන ඩ්‍රෝන් යානය ඒ ඩ්‍රෝන් යානයට තියෙන හැකියාවන් නිසාම ගෝස්ට් ෂාක් එහෙමත් නැත්නම් හොල්මන් මෝරා කියන නමින් තමා හඳුන්වන්නේ. මෙච්චර කාලයක් පුරාවට හමුදාවන් මුහුද යට ඔත්තු බලන්න පාවිච්චි කරපු ඩ්‍රෝන් යානා එකකටවත් සමාන වෙන්නේ නැති මේ ඩ්‍රෝන් යානයට එක දිගට දවස් 10ක් වතුර යටට වෙලා ඉන්න පුළුවන් වෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම මීටර් 6000ක් වගේ ගොඩක් ලොකු ගැඹුරකට මේ ඩ්‍රෝන් යානයට ගමන් කරන්නත් පුළුවන් කියලා තමා වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මෙහෙම වතුර යට හැංගිලා ඉන්න ගමන් අනිත් සබ්මැරීන් වලින් හැංගිලා ඉන්න පුළුවන් විදිහේ අධිතාක්ෂණික පහසුකම් එහෙමත් මේ ඩ්‍රෝන් යානයට තියෙනවා කියලා වාර්තා වෙනවා. මේකට තියෙන සම්පූර්ණ හැකියාවන් ගැන මේක නිෂ්පාදනය කරපු සමාගම තාම එළියට දාලා නැති වුණාට
විශේෂයෙන්ම මහමුහුදේ හැංගිලා තියෙන න්‍යෂ්ටික සබ්මැරීන් වලට අවශ්‍ය දේවල් ගෙනihin බාර දෙන්න එහෙම මේ ඩ්‍රෝන් යානය ඔවුන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ අධිතාක්ෂණික උපකරණ දිහා බලනකොට අනාගතයේදී යුද්ධ කොයි වගේ තැනකින් කෙරවල වෙයිද කියලා අපිට හිතා ගන්නවත් බෑ කියලා ඔබටත් පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්නේ තවත් හිතා ගන්න බැරි තරම් සුපිරි හැකියාවන් තියෙන යුද රොබෝ කෙනෙක් ගැන. මේ රොබෝ එහෙමත් කලින් අපි කතා කරපු රොබෝ කෙනෙක්ට හැඩයෙන් සමාන වුණාට ඔවුන් දෙන්නගේ හැකියාවන් නම් සම්පූර්ණයෙන්ම වෙනස් කියලා අපිට කියන්න පුළුවන්. ඒ විදිහට සම්පූර්ණයෙන්ම කෘතිම බුද්ධියෙන් පණගැන්විලා තියෙන මේ අපි කතා කරන රොබෝට Tamanගේ වටේ අංශක 360ම දැක ගන්න පුළුවන් විදිහේ කැමරා පද්ධතියක් සහ ඕනෑම වෙලාවක Tamanගේ වටපිටාව සිතියම් ගත කරන්න පුළුවන් ලයිඩාර් පද්ධතියක් එහෙමත් ලබා දීලා තියෙනවා දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය නිසා Tamanටම තීරණ අරගෙන වෙඩි තියන්න ඕන කවුද නැත්තේ කවුද කියලා තීරණය කරලා වෙඩි තියන හැකියාව සහ එකපාර මේ වගේ රොබෝලා කිහිප දෙනෙක්ම මෙහෙයුමකට යෙදෙව්වට පස්සේ ඒ රොබෝලා අතර ජාලයක් හදාගෙන Taman දන්න තොරතුරු අනිත් රොබෝට එවෙලෙම යවන්න පුළුවන් හැකියාව එහෙමත් මේ රොබෝ සුනකයන්ට තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේ වගේ රොබෝලා කිහිප දෙනෙක් එකම මෙහෙයුමක් වෙනුවෙන් යෙදෙව්වට පස්සේ ඔවුන් කතා කරලා තමා ගේම දෙන එක සිදු කරන්නේ. ඒ වගේම මේ රොබෝට ලයිඩාර් පද්ධතියක් තියෙන නිසා කැමරා පද්ධතිය හරහා රොබෝට පේන්නේ නැතුව ගියත් ලයිඩාර් පද්ධතියෙන් හතුරන්ව අඳුනගෙන ඔවුන්ට වෙඩි තියන්න හැකියාව මේ රොබෝට ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා ඇත්තම සෙබළුන්ගේ ජීවිත අවදානමේ දාන්නේ නැතුව සතුරන් කිහිප දෙනෙක් එක තැනක හැංගිලා ඉන්න කාමරයක් වගේ දෙයක් ඇතුළට ගිහිල්ලා වුණත් ඔවුන් හැමෝටම වෙඩි තියලා දාන්න මේ රොබෝට පුළුවන් වගේම තවත් සමහර අවස්ථාවල යුද්ධයේ පෙරමුණටම ගිහිල්ලා සෙබළුන්ට අවශ්‍ය සහාය ලබා දෙන්න සහ සෙබළුන්ට අවශ්‍ය තොරතුරු වගේම අවි ආයුධ වගේ දේවල් ගිහින් දෙන්න වුණත් මේ රොබෝව පාවිච්චි කරන්න පුළුවන්. මේ අධිතාක්ෂණික රොබෝලා දිහා බලනකොට ඒ කාලේ අපි සෙල්ලම් කරපු Call of Duty වගේ පරිගණක ක්‍රීඩාවල තිබුණ දේවල් තමා දැන් මේ ඇත්තටම හැබෑවක් වෙලා තියෙන්නේ කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්න යන්නේ යුද හමුදාවන් වලට අලුතින්ම හඳුන්වලා දීලා තියෙන යුද ඇඳුමක් ගැන. ඒ විදිහට Fallout පරිගණක ක්‍රීඩාවේ තිබුණ යුද ඇඳුම මේ පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කරපු අයට අනිවාර්යෙන්ම පිටත ලෝකයේදීත් තිබුණ නම් කියලා හිතිලා ඇති. අන්න ඒ වගේ යුද ඇඳුමක් ගැන තමා අපි මේ කතා කරන්න යන්නේ. ඒ විදිහට සාම්ප්‍රදායික වෙඩි වදින්නේ නැති ඇඳුම් වලින් මුළු ශරීරයටම ආරක්ෂාවක් ලැබෙන්නේ නැති වුණාට මේ අපි කතා කරන අලුත්ම යුද ඇඳුම නිසා සම්පූර්ණ ශරීරයටම වෙඩි නොවදින ආරක්ෂාවක් ලැබෙන එක සිදු වෙනවා. ඒ වගේම යුද සෙබලෙක් කියලා කියන්නේ Tamanගේ ශරීරයේ විශාල බරක් එල්ලගෙන යන පුද්ගලයෙක් කියලා අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ බර පහසු කරන අරමුණෙන් මේ ඇඳුමට ඒක ඇඳගෙන ඉන්න පුද්ගලයා එල්ලගෙන ඉන්න බර 70%ක්ම අඩු කරලා බර ලබා දෙන්න පුළුවන් කියලා තමා වාර්තා වෙන්නේ. ඒ නිසා මේ ඇඳුම ඇඳගෙන ඉන්න සෙබළුන්ට පහසුවෙන් Tamanගේ මෙහෙයුම තවත් ලේසියෙන් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම නුදුරු අනාගතයේදී මේ රොබෝ ඇඳුමට තවත් තුවක්කු වගේ දේවල් සවි කරලා ඒ අදාළ සෙබලා Tamanගේ අතේ අරන් යන තුවක්කුවට අමතරව තුවක්කු කිහිපයක් එහෙමත් ඔහුට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි මේක නිෂ්පාදනය කරන සමාගම ප්‍රකාශ කරලා තියෙන්නේ. එහෙම බලනකොට මේ ඇඳුමකට සාමාන්‍ය සෙබළු 10කට කරන්න පුළුවන් දේවල් අනාගතයේදී තනි සෙබළෙක් පාවිච්චි කරලා කරන්න පුළුවන් වෙයි කියලා ඔබටත් දැන් පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්න යන්නේ 2031 අවුරුද්ද වෙනකොට ඇමරිකාවේ හමුදාව සතුව තියෙන ප්‍රසිද්ධම හෙලිකොප්ටරයක් බවට පත්වෙන බ්ලැක් හෝක් හෙලිකොප්ටරය ප්‍රතිස්ථාපනය කරන්න සූදානම් වෙන බෙල් V28 කියන නමින් හඳුන්වන අලුත්ම අධිතාක්ෂණික හෙලිකොප්ටරය ගැන. ඒ විදිහට බැලූ බැල්මෙන්ම සාමාන්‍ය හෙලිකොප්ටර් වලින් ගොඩක් වෙනස් වෙලා ඉදිරිපස කැරකෙන කොටස් දෙකක්ම මේ හෙලිකොප්ටරයට තියෙනවා කියලා ඔබට පැහැදිලි වෙන්න ඇති. අන්න ඒ දියුණු තාක්ෂණය නිසාම සාමාන්‍ය හෙලිකොප්ටර් වගේ නැතුව අහසේ ගමන් කරන ෆයිටර් ජෙට් එකක් වගේ මිසයිල වගේ සතුරන්ගේ ප්‍රහාර වලින් බේරෙන්න මේ හෙලිකොප්ටරයට පුළුවන් වෙනවා. ඒ විදිහට මේ හෙලිකොප්ටරයට නම් සාමාන්‍ය හෙලිකොප්ටර් හැසිරෙව්වොත් පෙරලෙන්න උනත් පුළුවන් විදිහේ හැඩයන් වලට ඒ මේ අතට හසුරවන්න පුළුවන් කියලා ඔබටත් පැහැදිලි වෙනවා ඇති. ඒ වගේම පැයට කිලෝමීටර් 560ක වේගයකින් ගමන් කරන්න පුළුවන් වෙන විදිහට දැනට ඔවුන් මේ හෙලිකොප්ටරය නිර්මාණය කරලා තියෙනවා වගේම දැනට කරපු පරීක්ෂණවලදී පැය 200ක කාලයක් එක දිගට හසේ තියන්නත් මේ හෙලිකොප්ටරයට පුළුවන් වෙලා තියෙනවා.
සාමාන්‍යයෙන් සෙබළු 14ක් එකපාර අරගෙන යන්න පුළුවන් වෙන විදිහට නිර්මාණය කරලා තියෙන මේ හෙලිකොප්ටරය ඒ අවස්ථාවන් වලට අනුව ඇතුලේ තියෙන කොටස් වෙනස් කරලා තවත් දේවල් කරන්න පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට අපිට අවශ්‍ය කොටස් ටික සවි කරලා මේක එකපාරටම ප්‍රහාරක හෙලිකොප්ටරයක් බවට පත් කරන්න පුළුවන් වගේම එහෙමත් නැත්තන් සතුරන්ගේ භූමියකින් අපේ සෙබළු බේරගෙන එන්න පාවිච්චි කරන හෙලිකොප්ටරයක් බවට උනත් පත් කරන්න පුළුවන්. එහෙම බලනකොට මේ නවීන තාක්ෂණය නිසා අනාගතයේ එන්න තියෙන යුද හෙලිකොප්ටර් පවා වෙනස් වෙලා තියෙනවා කියලා දැන් ඔබට හොඳටම පැහැදිලි වෙනවා ඇති. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ ලෝකයේ 2025 අවුරුද්ද වෙනකොට නිර්මාණය කරලා යුද හමුදාවන් වලට හඳුන්වලා දීලා තියෙන නවීනම තාක්ෂණික උපකරණ රාශියක් ගැන. මේ අපි කතා කරපු යුද උපකරණ අතරින් වැඩියෙන්ම ඔබ කැමති වුණේ මොන යුද උපකරණයටද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.